ඉරානයේ ටෙහෙරාන් අගනුවර ආශ්‍රිත නාස්තික මර්මස්ථාන සහ ඉරාන විප්ලවීය ආරක්ෂක බලකා මූලස්ථානය ඉලක්ක කරගනිමින් ඊශ්‍රායලය දියත් කළ ඔපරේෂන් රයිසන් ලයන් ප්‍රහාරයට ප්‍රතිප්‍රහාර වශයෙන් ඉරානයේද බැලිස්ටික් මිසයිල් 100කට අධික ප්‍රමාණයක් එල්ල කර අතර එම මෙහෙයුම නම් කර තිබුණේ ඔපරේෂන් ට්‍රූ ප්‍රොමිස් 3 ලෙසයි. ඊශ්‍රායලය විසින් නැවතත් ඊයේ දින ඉරානයට එල්ල කරනු ලැබූ ප්‍රහාර වලින් ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාද ආරක්ෂක බලකායේ බුද්ධ්‍යංශ ප්‍රධානී මොහමඩ් කසිමි මිය ගොස් ඇති බව විදේශ මාධ්‍ය වාර්තා කරනවා. ඉරාන රාජ්‍ය රූපවාහිනිය පවසන්නේ ඊයේ එල්ල වූ ඊශ්‍රායල ප්‍රහාර වලින් කසිමි ඔහුගේ නියෝජන නිලධාරී හසන් මුහක් සහ අනද නිලධාරී මොහසන් බකේරි යන අයද මෙම ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත්ව ඇති බවයි. මේ අතර ඉරානය විසින් ඊශ්‍රායල දෙසට තවත් මිසයිල් ප්‍රහාර මාලාවක් අද අලුයම් කාලයේදී එල්ල කළ බව ඊශ්‍රායල ආරක්ෂක හමුදාව පවසනවා. ඊශ්‍රායල ආරක්ෂක හමුදාව පවසන්නේ ඉරානයේ සිට ඊශ්‍රායල දෙසට එල්ල කළ මිසයිල් හඳුනාගත් බවත් තර්ජන වළක්වා ගැනීමට ආරක්ෂක පද්ධති ක්‍රියාත්මක කළ බවයි. 2002 වසරේදී ඉරානය තුළ රහසිගත නාස්තික මධ්‍යස්ථාන ඇති බවට සොයාගත් විට ඉරානයේ අභිප්‍රායන් පිළිබඳ ලොව පුරා බලවත් රටවල සැකයක් මතුවුණා. ඉරානය එහිදී ප්‍රකාශ කළේ සිය නාස්තික වැඩසටහන සිවිල් අරමුණු සඳහා පමණක් භාවිත කරන බවයි. එමගින් නාස්තික අවිසැදීමට උත්සාහ නොකරන බවට ඉරානය ප්‍රකාශ කළද ජාත්‍යන්තර පරමාණු බලශක්ති ඒජන්සිය ඇතුළු රටවල් එය පිළිගැනීමට සූදානම් වූයේ නැහැ. ඔවුන් ප්‍රකාශ කළේ මේ ඉරානය සහ අනෙකුත් බොහෝ රටවල් අත්සන් කර ඇති නාස්තික අවි වැළැක්වීමේ ගිවිසුම ඉරානය විසින් උල්ලංඝනය කිරීමක් බවයි. ඉරානය සිය නාස්තික වැඩසටහන හරහා බෝම්බ නිපදවීමට උත්සාහ දනු ඇති බවට මතු සැකයේ මත ඇමරිකාව ප්‍රමුඛ යුරෝපා සංගමය 2010 වසරේදී ඉරානයට එරෙහිව දැඩි සම්බාධක පැන වූ අතර ඉරානයට ලෝක වෙළඳපොළ තුළ තෙල් අලෙවි කිරීමද එමගින් තහනම් කෙරුණා. එමෙන්ම ඉරානය සතු ඩොලර් බිලියන 100ක වත්කම් මතද තහනමක් පැනවීම හරහා ඉරානය උග්‍ර ආර්ථික අවපාතයකට ඇද වැටීමෙන් ඉරාන මුදල් ඒකකය පහත වැටි එරට උද්දමනය දිහළ ගියා. ජනාධිපති ට්‍රම්ප් 2018 වසරේදී ඉරානය සහ ලෝක බලවතුන් අතර පැවති නාස්තික ගිවිසුමකින් ඇමරිකා එක්සත් ජනපදයේ ඉවත් කරගත් අතර ඉරානය ප්‍රකෝප කරමින් නැවතත් ඉරානය මත ආර්ථික සම්බාධක පැනවීමට තීරණය කළා. ට්‍රම්ප් දෙවනි දුර කාලය පැමිණීමෙන් පසු නැවත නාස්තික වැඩසටහන සම්බන්ධ සාකච්ඡා සඳහා එක්වන ලෙසට ආරාධනා කළ අතර ඉරානය නව ගිවිසුමට එකඟ වන්නේ නම් බෝම්බ හෙළන බවටද තර්ජනය ඔහු එල්ල කළා. මෙවැනි පසුබිමක් තුළ ඊශ්‍රායලයේ පසුගිය සිකුරාදා අලුයම් කාලයේදී F-35, F-16, F-15 සහ රෆීර් ඇතුළු ජෙට් යාන 200ක් යොදා ගනිමින් ඉරානයට ගුවන් ප්‍රහාරයක් එල්ල කළා. ඊශ්‍රායලයේ චෝදනා කළේ තම රටට තර්ජනයක් වන නාස්තික වැඩසටහන ඉරානය විසින් ක්‍රියාත්මක කරන නිසා මෙම ප්‍රහාර දියක් කළ බවයි. ඔපරේෂන් රයිසන් ලයන් ලෙස නම් කෙරුණු මෙම ප්‍රහාරයේදී ඉරාන ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකා මූලස්ථානය ඉරාන ප්‍රධානතම බලගැන්වීම් මූලස්ථානයටත් ඊශ්‍රායල ප්‍රහාර එල්ල වුණා. ප්‍රහාර වලින් අනතුරුව ඊශ්‍රායල බලධාරීන් ප්‍රතිප්‍රහාර වලට මුහුණ දීම සඳහා සූදානම් වූ අතර ඔවුන් අපේක්ෂා කළ ආකාරයටම ඊශ්‍රායලය තෙල් අවු අගනුවර සහ ජෙරුසලම වෙත ඉරානය දැඩි ප්‍රහාර මාලාවක් එල්ල කර තිබුණා. ඒ මැදිදුර බැලිස්ටික් යොදා ගැනීම. විදේශ මාධ්‍ය සඳහන් කළේ ඉරානය තමන් සතු ඇති බැලිස්ටික් මිසයිල් සහ ඩ්‍රෝන යොදා ගැනීමෙන් ගෙවුණු රාත්‍රිය පුරා ප්‍රහාර එල්ල කළ බවයි. ඊශ්‍රායලයේ හයිෆා ප්‍රදේශයේ පිහිටා ඇති තෙල් සැපයුම් නල මාර්ගයක්ද ඉරාන ප්‍රහාර වලින් විනාශ වුණා. යෙමනයේ හුති කැලකරුවන් පවසා සිටි තමන් ඉරානයට සහාය පිණිස ඊශ්‍රායල වෙත බැලිස්ටික් මිසයිල් ප්‍රහාරයක් එල්ල කළ බවයි. මෙවන් පසුබිමක ඉරානයට දෙවනි වරටත් ප්‍රහාර එල්ල කිරීමට පෙර ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු එරට ආරක්ෂක කැබිනට් මණ්ඩලය කැඳවා තිබුණා. එහිදී පවතින තත්ත්වය සහ ඉදිරි සැලසුම් පිළිබඳව සාකච්ඡා කිරීම සිදු වුණා. එම සාකච්ඡාවෙන් පසු ඊශ්‍රායලයේ දෙවනි වරට ඉරානයට ප්‍රහාර දියක් කරනු ලැබුවා. එහිදී ඉරානයේ ටෙහෙරාන් අගනුවර පැවති ශහ්රාන් කිරිපහදුව ඇතුළු ප්‍රධාන කිරිපහදු දෙකකට ප්‍රහාර එල්ල වූ අතර ඉන් විශාල ගින්නක් ඇති වී තිබෙනවා. ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරක්ෂි සඳහන් කළේ ඊශ්‍රායලයේ ඉරානයට එල්ල කරන ප්‍රහාර අවසන් කළහොත් Taman ඊශ්‍රායලයේ ප්‍රහාර එල්ල නොකරන බවයි. ටෙහෙරානය අලු කරන තුරු එම මෙහෙයුම නතර නොකරන බව ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍යවරයා මෙහිදී පවසා තිබෙනවා. මේ අතර ඊශ්‍රායලය හා ඉරානය අතර එදිරි වාදිකම් අවසන් කළ යුතු බවට තමා හා රුසියා ජනාධිපති පුටින් අතර එකඟතාවයකට පැමිණි බව ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිවේදනය කර තිබෙනවා. ඉරානය ඊශ්‍රායලයට එරෙහිව සිදු කරන ප්‍රහාර නැවැත්වීමට සහාය වුවහොත් මැදපෙරදිග කලාපයේ තිබෙන ඇමරිකා, බ්‍රිතාන්‍ය සහ ප්‍රංශ කඳවුරු සහ නැව් ඉලක්ක කර ප්‍රහාර එල්ල කරන බවට ඉරානය එම රටවල් වලට අනතුරු අඟවා තිබෙනවා. ට්‍රූත් සෝෂල් ගිණුමේ සටහනක් තබමින් ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසන්නේ ඉරානය ඇමරිකාවට කිසියම් ආකාරයකින් පහර දුන්නොත් එක්සත් ජනපද සන්නද්ධ හමුදාවන්ගේ සම්පූර්ණ ශක්තිය සහ බලය පෙර කිසිදා නොදුටු මට්ටමකින් ඉරානය මතට වැටෙනු ඇති බවයි. ඇමරිකානු ජනාධිපතිවරයා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ ඉරානය සහ ඊශ්‍රායල අතර ගිවිසුමක් ඇති කරගතහොත් මෙම තත්ත්වය පාලනය කළ හැකි බවයි. එහෙත් සටන් විරාමයක් සඳහා සාකච්ඡා සිදු නොකරන බව ඉරානය වැඩිදුරටත් පවසා තිබෙනවා.